වැඩි හිටියන්න පමණයි ප්‍රශ්නයක් තියෙනවා කියව නේද? ඔව්. මොකද්ද? මේ වීඩියෝ එක බලන්න ඕනේ එහෙනම් වැඩි හිටියොන් විතරයි. ප්‍රශ්නය තමයි දැන් සාමාන්‍යයෙන් ලංකාවේ සංස්කෘතියට අනුව පොඩි කාලේ ඉඳලා කාන්තාවගේ ප්‍රතිවතට ලොකු තැනක් තියෙනවනේ. වැරදිලා හරි කාන්තාවක් දූෂණයට එක්කෙනෙක්ගෙන් දූෂණයට හෝ සමූහ දූෂණයට ලක් වුණොත් එන සංවේදී කාරණයක් නේ ඒක. ඒකට මම අධිසංවේදී ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නය තමයි එක් පුද්ගලයෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් ඒ වගේ සමූහයට දූෂණ වෙන ගොඩාක් අය. මං අහන ප්‍රශ්නය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු ලෝකයක් විසින් දූෂණයට ලක් කරපු කාන්තාවක් කියන සින්දුව මොකක්ද? ඔයාලගෙන් සහ මෙයාලගෙන් අහන්න. itu bahasnya orang bahasa woi bahasa ini kan lu kelasnya හිතලා ගියා. tapi itu mah mata mau kali ini lu bawa lu enggak mau තිබුණා ඒ වගේ සින්දු ගොඩක් තිබුණා. දියුල් කරලා නේ ගොඩක් තිබුණා. එකයි මුළු ලෝකයක් විසින් දූෂණයට ලක් වුණු කාන්තාවක් කියන සින්දුව. වැඩි සීරියස් හිතනපම මම සීරියස් ප්‍රශ්නයට ඇහුවට නිකන් podi dia ගොම්පාට උත්තරයක්. සීරියස් හිතන්නේවා නිකන් ගොම්පාට ප්‍රශ්නයක් මේක නිසා ඕගොල්ලන්ගේ අර දවසේ විඩාව නිවා ගන්න මේ අහන දෙයක්. බාලවල වල කිව්ද? ඈ? baru lagi aku ඒක මොකද්ද? මොකද ඒ සීන් පොයින්ට් එක මේ අර මම දවල් සින්නේ. aku lamain dalam ini dusnya nggak sih bang නෑ එහෙමත් වෙනවා. ඈ? lamai udah ada pasti lamai. lalu ini macam lamai Lamai dulu kan. itu kan ini dusnya kata wakian macam නෑ මෙයා ලුල් කෑල්ලක් ලගෙන මට සින්දුව මීටරේ මේ කෝකද මට ඒක එන්නේ නැති ප්‍රශ්නේ නෙමෙයි එකපාරට බ්ලොක් වුණානේ. ලෝකයා ගෑණි දූෂණය කරලා කියන්නේ මුළු ලෝකයක් ගෑණි දූෂණය කරලා ඒ ගෑණි තමයි මේ සින්දුව කියන්නේ. ඔයා කියන්නේ ඒක අපි දන්න සින්දුවක් කියලා. නැතුව මේ සිංහල සින්දුවක්ද සිංහල එකක්. සිංහල සින්දුවක් නම් මචං ඔක දන්නවා ඒ වෙලාව යන්න නැතුව. ඔව් ඔව්. ඔයාලා දන්න මොනවා හරි උත්තරයක් තියෙනම් කමෙන්ට් කරන්න. මෙන්න මේක තමයි සින්දුව. සීරියස් එකක් නෙමෙයි. මට මුළු ලෝකම හරි මචං හරි කියන්නේ හරි. යානි කියලා ඉවර නෑ තාම. මගේ මුළු ලෝකම ඔබයි. ජයටත් තිබුණා දුකටත් තිබුණා සතුටටත් තිබුණා කඳුලටත් තිබුණා මට මුළු ලෝකම ඔබයි තේරුණාද තන? හරිද පොඩ්ඩ දැන් ලෝම ඔබලා ඉතින් යාට මට මුළු ඕම ඔබයි. අයියෝ තේරෙන්නේ මේක ලෝම ඔබලා නෑ තේරුණාද සින්දුව? නෑ දේරා ඔබයි. යයි ගන්න බා ඔබුනේ ඉතින් මේක තේරෙන්නේ නෑ මන්නේ මේ මනුස්සයා එහෙම අපස්තරපත් කරන්න එපා නෑ අපි කියලා දෙන වැඩි හිටිය පමණක් බලන්නේ කියලා. අපස්තරපත් කරන්න ඕනේ තේරුණාද? මොකද? ඔබයි ඔබයි. ලොම ඔබයි. ඒක ඔයගොල්ලෝ දන්න මොනවද තියෙන කමෙන්ට් කරන්න ලයික් එකක් දාන්න. මොකද ඔය මම බලෑ මම කලින් කිව්වේ ලෝකේ සමන් කියලා.